හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් සාදරෙන් ආදරෙන් පිළිගන්නවා ගේමින් විම්ම YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් බොයිස් ඇන්ඩ් ගර්ල්ස් අදත් ගෙනල්ලා තියෙන්නේ සුපිරිම වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එක මොකක්ද කියලා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම thumbnail එකේ දකින්න තියාලුනේ. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ මචං prank වීඩියෝ එකක් තමයි. ඒ වුණාට මචං මේක prank කියන්නේ මචං අතරමඟදී සහ මුනින්ම කන පිට පෙරළුණා. හරිද මචං මේ prank වීඩියෝ එක? ඒ කියන්නේ මචං වර්ල්ඩ් එකෙන් ආව මචං කොල්ලෙක් ඌ බලන් යද්දි මගේ වීඩියෝ බලන එකෙක්. හරිද? ඉතින් ඕගොල්ලොන්ට වීඩියෝ එක අතරමඟදී මොකද්ද සිද්ධ වුනේ කියලා බලාගත්ත හැකි. ඉතින් මචං ඒ කොල්ල තුන් දෙනා පට්ටම හොඳයි. ඉතින් මේ වීඩියෝ එක දාන්න හිතුණා මචං. වීඩියෝ එක හොඳයි නම් හොඳයිද කියලා බලලා ඕගොල්ලෝ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. මොකද වීඩියෝ බලන අයගෙන් 115ක්වත් මචං subscribe කරන්නේ. හරිද? ඊටත් වැඩි ප්‍රමාණයක් subscribe කරන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා ගේමින් විම්මට 5k යන්න සපෝට් එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් යාළුවනේ වැඩි කතා ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. එතකොට මොන හරි වෙනවනේ. මුකුත් වෙන්නේ නැහැ. ඉතින් මොන හරි වෙන්න ඕනේ. එහෙම බෑ මොනාම හරි වෙන්න ඕනේ. මොකද්ද වෙන්න? දැන් සාමාන්‍යයෙන් ඔයා හිතන්න සාමාන්‍යයෙන් මගේ account එකට V badge එන්න ඕනේ කියලා. එතකොට ඔයා මොකද්ද කරන්න ඕනේ? මොකද්ද? මගේ YouTube channel subscribe කරලා TikTok follow කරලා නම් කරන්න ඕනේ. මගේ live බලන්න ඕනේ. ගරිනට ගිහිල්ලා කියන්න ඕනේ මම මෙහෙ විදියට හොඳට quality-ට වීඩියෝස් අප්ලෝඩ් කරනවා කියලා. එතකොට තමයි මට V badge එන්නේ. එතකොට මම ඔයාලව කපනවා. කපනවා නෙමෙයි sorry එකතු කරගන්නවා. කපන්න බෑනේ නේ. කපන්නේ එහෙම බලු වැඩ කරන්නේ නෑ නේ මම. එහෙම හොඳ නෑ අනිවාර්යෙන්. එතකොට මේ ඔය සුදු පාටට මොකද්ද තියෙන්නේ? මම මේ ඊයේනේ ගේම් එක දාගත්තේ අතේ මොකද්ද ඔය තියෙන්නේ? දන්නේ නැහැ මේ උගෙන් හරි ඇවිල්ලා මම දන්නෙත් නැහැ. මේ level LV 72 කියලා තියෙන්නේ මොකද්ද මේ සීන් එක සිද්ධිය? ඒක මං හිතන්නේ මේ ඉපදෙච්ච අවුරුද්ද මං හිතන්නේ. ඒ කියන්නේ ඔයා 1972ද? ඔව් නෑ මේ මාසේ 7 වෙනි මාසේ දෙක උපන්දිනේ බා. එහෙම එතකොට මං 6 වෙනි මාසේ බින්දුවද? එතකොට බින්දුව කියලා දවසක් නැහැනේ. අම්මනේ සිරිතල පොඩි කේස් එකක් තියෙනවානේ. හරිනේ අයියේ මේක මගේ account එක නෙමෙයිනේ. ඒක තමයි ඒකනේ කේස් එක. ඒක තමයි. හෙලෝ කියන්න. මෙයා මොකද අර නිකන් අත් දෙක දාගෙන කැරගෙන්නේ? ඔයා ඒ හැටි මේ උඹ අර YouTube කරන එක නේද? කවුද? අරත් මේ මොකද්ද මම ෂෝට් එකෙන් බලලා තියෙනවා. වෙන්න බෑ. වෙන්න බෑ නෙවෙයි මේ එසේ විය නොහැකිනේ. එසේ විය නොහැකි බ්‍රදර්. ඒ කවුද වීඩියෝ දාන්නේ? අඩෝ මන් දැකලා තියෙනවා ඒවම් බොරු කියන්නේ. ඒ බොරු කියන්නේ ඉතින් මන් දන්නේවත් නැහැ. මං අඩුම තරමේ YouTube කියන්නේ මොකද්ද? මේ ඇයි? ඒ රික් එක ගන්නව. රික් එක අයියෝ රික් එක ගන්නම්කෝ. රොයින් කතා කරන්න. ඒ වුණාට මං එහෙම කෙනෙක් නෙමෙයි අනේ. අඩේ බොරු කියන්නේ බාබා. මේ අනේ level 60 මේ අපේ අයියාගේ account එකක් අනේ. ඉතපම් මං අනිත් ෆෝන් එකෙන් උඹට පෙන්නන්න උඹේ මේ පෙන්නන්න විදිහ නැහැ ඉතපම් හොම්බ. හරි පෙන්නන්නකෝ. පෙන්නන්න කොහොමද බං? මට පෙන්නන්න බෑනේ නේද? ස්ක්‍රීන් ෂෙයා දාන්න. මොකෙන්ද ෂෙයා කරන්නේ? WhatsApp නෙමෙයි නේද? අඩෝ මේ බොරු කියන්න එපා සිරාවටම මං උඹව දැක්කා බං. අඩේ සිරාවටම ඉතින් දකින්න විදියක් නෑනේ යකෝ මම YouTube කරන්නේ නෑනේ. එතකොට මේ ඇයි මේ බයෝ එකට දාලා තියෙන්නේ YT TikTok gaming විම්ම කියලා? ඒ අපේ අයියා channel එකක් කරනවා ඒකයි. රෝම් බොරුව දානවා. බොරුව නෙමෙයි අඩේ. ඒක මකන්නන් නේද? හරි නෑනේ නැත්තම්. එපා ඔබලා අයියා කොහොමද? අයියා තමයි ගේමින් විම්ම. අයියා දැන් අයියා නෑ අයියා මැරුණා. بدل روح على الخلف අඩෝ බොරු කියන්න එපා. සිරාවට කියන්නේ
මේ අපේ ගිල්ඩ් එකට එනවකෝ. ගිල්ඩ් එක අයියෝ ගිල්ඩ් එකට මොකද්ද ගිල්ඩ් එක බලමු. ගිල්ඩ් එක බලන්නේ කොතනින්ද අයියේ? අඩේ බං බොරු කියන්න එපා බං. හැබැයි මේ කවුද ලීඩර්? කෙල්ලේ කක්කගෙන. අයියෝ මේ ගෑනු ඉන්න ගිල්ඩ් වලට එන්නේ නැහැ බම්මා. කවන්නේ රික්කයක් දාන්න. ඔය නෑ එපා එපා අනිත් ගිල්ඩ් එකට නෑ මේකේ මම මේ අපේ මල්ලි කෙනෙක් සෙල්ලම් කරගෙන ආවිල්ලා. අපෝ මල්ලිලා සෙල්ලම් කරන ගිල්ඩ් වලට කොහොමත් එන්නේ නැහැ. උඹ සෙල්ලම් කරන එකකට එන්න. උඹ සෙල්ලම් කරන එකකට එන්න. අවුලක් නැහැ. ඒක දෙන්නයි. ඈ? ගිල්ඩ් එකේ ID දෙන්නම් ගහලා රික්කයක් දාලා තියන්නේ. හරි මං ඇත්තටම මේ ගිල්ඩ් එකේ ID ගන්නවද දන්නේ. දන්නවා කියන්න. අමින්ද. රික්කයක් දාන්නන්නේ මල් කැල්ල වගේ. එතකොට ගන්නවද? ඔව්. කවුද ගන්න? කවුද රික්කේ ගන්න? බලන්න 30යි. 30යි. 92යි. ගහන්න ඕනේ මෙතන නෙමෙයිනේ ගිල්ඩ් එකේනේ. 30යි 92යි. පොඩ්ඩක් ඉන්න. ට්‍රික් එක දාලා ගන්නන්නේ 30යි 92යි. හරි. ඇහෙන්නේ 30යි 54යි. 30යි 92යි පාදාය. 30යි 92යි 54යි. 65යි. 49. 49. 48 ගහනවා මම බලන්නකො නේද? කීබෝඩ් එක වැරදි නේ ඒකයි සම්පූර්ණයෙන්ම වැරදි. මම රික්කයක් දැම්මේ. මොකද්ද නම? ප්ලෑන්ටර්ද මොකද්දනේ? ප්ලැනට් ටෙක්ස් කියලා හරියට. හරි ප්ලැනට් ටෙක්ස්. හරි ට්‍රික් එක දාලා දැම්මේ රික් එක එතකොට ගන්න ඕනේ ඈ. දැන් එතකොට රොයින් කතා කරන්නේ නැත්තේ ඇයි? ගේම් එක ගහන්න අරන් කොච්චර කල්ද? ඔයාලා කතාවනේ ඉතින් බද ගන්න හොඳ නැහැ. නෑ කරදර කරන්න ඕනේ. ඇයි උඹ මොකද කියන්නේ කියලා මට ටෝක් කරන්න ඕනේ ඒ රනින් මේ මූවල YouTube එකේ අර ෂෝට් දාන ඩයල් එක බං. කවුද? මේක තමයි අපෙන් ආතල්ලක් කරන වීඩියෝ එකක් දාන්න හදන්නේ. නෑ. හරිද මේ ඇත්ත කියනවාකෝ. බයිනා එනවාකෝ දැන්. වෙන්ටෙන් නදාගන්න ඉන්නවා. දුන්න කට්ටියන්නේ හැමෝම ඉන්න දිගේ. යකෝ ඒ පාර ඔක්කොම මට බනිනවනේ බා. බයින් නෑ බං. අඩෝ thank you එතකොට වීඩියෝ බලනවද? නැත්තම්. ආදරේ ඒ වුණාට මම YouTube කරන්නේ නෑ. ඒක වෙන. අර බොරු කියන්න බා. දැන් channel එක තව ටික දවසකින් නවතී බං. හරි දැම්ම තුනටම දැම්ම ඒ වුණාට මම YouTube කරන්නේ දැන් channel එක නවතී ඇයි ඉතින් අයියා මැරුණානේ අනේ ඉතින් එතකොට කවුද මම වීඩියෝ දාන්නේ බලන්නකෝ ඉතින් නේද මල කෙලි අයියා දැන් ඉතින් පිළිගත නොහැකි මොකද මං දැන් මේ account එකට V badge ගන්න හිටියේ හරිද අයියාගේ පිටින් ජෙම් ටික අරගෙන event ටික එහෙම cover කරන්න හිටියේ දැන් ඉතින් channel එක කරන්න කවුරුත් නැහැ බැරිද channel එක කරන්න අඩෝ අයියා මරනවා කියන්න එපා බොරු කියන්නේ අඩේ උඹලා විශ්වාස කරනවා නම් විශ්වාස කරපන් නැත්තම් මට වැඩකුත් නැහැ මට අයියා කෙනෙකුත් නැහැ බා Hey y'all, come look at this. එතකොට දැන් මම හොල්මනක් බා අඩෝ හරි දැන් කරන්න දෙයක් නැහැ මේ හරි boys and girls ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද ගෙනල්ලා තියෙන prank funny අමුතු විදිය වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් emotional වීඩියෝ එකක් මචං. ඉතින් යාළුවනේ හොඳයිද දන්නේ හොඳයිද කියන්නේ මචං මන් දන්නේ මේ වගේ වීඩියෝ මට කරන්න දෙන්නේ නැහැ. දිගටම මේ වගේ වීඩියෝ ඕනනම් කමෙන්ට් එකක් දාගෙන යන්න සහ ඉක්මනටම YouTubers කෙනෙක්ව ඉන්ටර්විව් කරන වීඩියෝ එකක් අරගෙන එන්න. එතකන් මං අදට ගිහින් එන්නම් මගේ උන් සෙට් එකටම ජය වේවා ආදරේ bye bye